Introducing Ravello Dark. It's dark, it's special. Chocolate so special, you call it Ravello. ඩොලර් බිලියන 2.5ක් ආදායම ලබා ගන්න පුළුවන් වෙලා තියෙනවා සැප්තැම්බර් අවසාන වෙනකොට. තව බිලියනයක් මේ අවුරුද්ද අවසාන වෙනකොට මේ රටේ භාණ්ඩාගාරයට ලබා දීමේ අවස්ථාවක් අපිට ලැබෙන බව සහතිකයි. ලබන අවුරුද්දට අපිට පොඩි ප්‍රශ්න දෙකක් මතුවේයි. මොකද ශ්‍රී ලංකා ගුවන් සමාගම යුරෝපයේ ඇතැම් රටවල් වලින් ගමන් කිරීම නවත්තලා තියෙනවා. ඒ වගේම අපේ එයාපෝට් එක මාස 3-4කට වහනවා. දේශපාලනයෙන් ගැන එහෙම උත් ප්‍රශ්න තියෙනවනම් අහන්න. ඔය තමයි දාන්නේ. මේ කියුවා මුකුත් දාන්නේ නැහැ. අවතුමනි මේ ඔබතුමා කිව්ව ඒ ටාගට්ස් සාර්ථක කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ආණ්ඩුව යටතේදීද නැත්නම් වෙනත් ආණ්ඩුවක් යටතේදීද? මම දන්නේ මොකද්ද වෙනත් ආණ්ඩුව කියලා. කියන්න පුළුවන්ද මොකද්ද ඒ ආණ්ඩුව කියලා? ඉන්දියාවේ ආණ්ඩුවද? නෑ එහෙම එකක් නෑ. මම තියෙන්නේ මේ ආණ්ඩුව අවුරුදු පාම යනවා. ඒත් අවතුමනි මේ රත්නපුරේ මීටින් එකේදී කියන ඔලුගොඩ මාරුවකින් ආණ්ඩුව පෙරලනවා කියලා කියනවා. මම දන්නවනේ අපිත් විපක්ෂයේ ඉඳද්දි ඔහොම කිව්වනේ. කිව්වට ඒ කාලසීමාව කියන්නේ ඊටපු ජනාධිපතිවරයා කියනවා දැන් ආණ්ඩුව හැම වෙලේම ඒකාබද්ධ විපක්ෂයේ කවුරුහරි බන්ධනාගාරගත කරන්න උත්සාහ කරනවා ජනතාවගේ අවධානය ඒ පැත්තට යොමු කරගන්න කියන කාරණා. මුල්‍ය විමර්ශන කොමිටුවක් තියෙනවා. ඒකට බයයි තමයි මේගොල්ලෝ ඔය රැලි තියාගෙන කෑකෝ ගහගෙන පාද යාත්‍රා කරගෙන යන්නේ. තෝරලා බේරලා ගන්න එකනේ අවුල තියෙන්නේ. නෑනේ කරපු මිනිස්සුම ගන්නවා මිස නොකරපු අය ගන්න බෑනේ. පොඩි මිනිස්සුම ගන්න හොඳ නෑ. මම කියලා තියෙන්නේ රජයේ සේවකයන් ගන්න එපා කියලා. ඒ මිනිස්සු දේශපාලඥයෝ බල කරපු හිඳ තමයි ඒවට නැඹුරු වෙලා ඉන්නේ. නාමල් රාජපක්ෂ මහත්තයා කියනවා එළබෙන අයවැයෙන් අපි ආණ්ඩුව පෙරලනවා කියන කාරණා. ඒටි ඉස්සෙල්ලා එයාගේ නඩුව වලින් බේරෙන්න කියනවා.